ප්‍රමුඛ ටෙස්වරතා අවසන් මහා තරගේ තුන්ගනි දිනිය මිට සුළු වෙලාවකට පෙර අවසන් වුණා. එහිදී තරගේ සීලුම ගෞරව අත්පත් කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. ඉතින් පළමුව පන්දුර පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 212ක් පමණ ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 138ක් පමණයි. ලකුණු 74ක් ඉදිරියෙන් ඉඳමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ඉනිම ආරම්භ කරා. නමුත් උන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 207ක් පමණයි. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 283ක ඉලක්කයක් හිමි වුණා දකුණු අප්‍රිකානු කණ්ඩායමට. ඉතින් ඔවුන් අද දිනේ අවසන් වන විට කඩලු දෙකක් දැවි ලකුණු 213ක් ලබා ගැනීමෙන් ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 69ක් පසුපසින් ඉන්නවා. ඉතින් නොදැවී ක්‍රීඩා කර එඩන් මාක්‍රම් ලකුණු 103ක් ලබාගෙන තිබෙනවා. ටෙම්බා බවුමා ලකුණු 65ක් ලබාගෙන තිබෙනවා නොදැවී. දකුණු අප්‍රිකාව වෙනුවෙන් සිය පුළුඳුල් ලෝක කුසලාන සුපුරතාවය වෙනුවෙන් ඔවුන් දෙදෙනා තුන්වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100කට වැඩි සම්බන්ධතාවයක් මේ වනට ගොඩනගාගෙන තිබෙනවා නොදැවී. හෙට තරගේ සිව්වැනි දිනය තවත් ලකුණු 69ක් පමණයි දකුණු අප්‍රිකානු කණ්ඩායමට අවශ්‍ය වන්නේ සිය කුළුඳුල් ලෝක කුසලාන සූරතාවය දිනා ගැනීමට. ඉතින් හෙට දිනේදී බොහෝ දුරට මෙම තරගය අවසන් වීමට නියමිතයි. ඉතින් අපි බලමු දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරයිද ඔස්ට්‍රේලියානු කණ්ඩායම යම් කිසි පෙරලියක් කරලා ඊටු කඩුළු 8ම දවාගෙන තරගය ඔවුන්ගේ පැත්තට හරවා ගන්න පුළුවන් වේවිද කියලා.